නොමග යනවනම් නොමග යන්නේ තමන්ගේම දුර්වලතාවය නිසා. තමන් යහමග යනවනම් යහමග යන්නේ තමන්ගේම දක්ෂකම නිසා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ළඟ ශිෂ්‍ය පිරිසක් ඇවිත් සාරිපුත්ත මුනිදුන්ගෙන් පැවිද්ද ඉල්ලලා මහාන වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ආචාර්යයන් වහන්සේ කරගෙන මහාන වෙන්න ලැබුණා කියලා කියන්නේ පින්වතුනේ ඒක සුළුපට දෙයක්ද? සාරිපුත්ත මහරහතන් වහන්සේ අවවාද කරනවා. කල යුත්ත නොකල යුත්ත කියලා දෙනවා. මඟ නොමඟ කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තරම් ශ්‍රාවකයන්ට මඟ නොමඟ කියලා දෙන්න වෙන දක්ෂයෙක් නැහැ. ටික දවසකට පස්සේ වෙන භික්ෂුන් වහන්සේ නමක් ඇවිත් සාරිපුත්ත මහරහතන් වහන්සේ විවේකයෙන් කුටි ඉන්නකොට කලබලෙන් කිව්වා, ස්වාමීනි ආන් අර ඔබ වහන්සේගේ මහාන වෙලා හිටපු ඒ අලුත් භික්ෂුන් වහන්සේලා ටික ආන් ස්වාමීනි සිවුරු ඇරලා ගිහින් කියලා කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ළඟ ගත සිවුරු පරව ගන්න වාසනාවන්ත වෙච්චි ඒ ඈයෝ ටික සිවුරු ඇරලා ගිහින් ඒකට කලබල වෙලා භික්ෂුවක්. ඇයි මේ කාගේ ගෝලියෝද මේ සිවුරු ඇරලා තින්නේ? ධර්මසේනාධිපතින් වහන්සේගේ ගෝලියෝ සිවුරු ඇරලා දුවගෙන ඇවිත් කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉරියව්වකින්වත් කලබල වුණේ නැහැ. මුණ ඉරියව්වකත් වෙනස් වුණේ. උන්වහන්සේ කිව්වා, එවත්නි ඉන්ද්‍රිය සංවර කරගන්න නැත්තම්, භෝජනේ ප්‍රමාණය දැනගෙන වළඳන්න නැත්තම්, නිදි වරාගෙන භාවනා කරන්න මහන්සි වෙන්නේ නැත්තම් ඔහොම තමා වෙන්නේ කිව්වා. එච්චරයි. ඒ ඈයන්ට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා තිබ්බා ඉන්ද්‍රිය සංවර කරගන්න ඇස කන නාසය දිවකය මනස අසංවර වෙන්න දෙන්න එපා කියලා තිබ්බා. තමන් දන් වළඳනකොට දානෙට ඇලිලා ගිජු වෙලා වළඳන්න එපා. දානෙ ප්‍රතිවේක්ෂා කරන්න. දානෙට ගිජු නොවි නුවණින් සලකා දන් වළඳින්න කියලා තිබ්බා. කම්මැලිකමේ පෙරලි නිදන්න පුරුදු වෙන්න එපා. නිදි වරාගෙන භාවනා කරන කෙනෙක් වෙන්න කියලා තිබ්බා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්වතුනි කියනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? කිව්වා. කියපු එක ඒ උන්වහන්සේලා කළේ නැහැ. නොකරන කෙනෙකුට යම් විපතක් වෙනවා නම් ඒක උන්වහන්සේලාට වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ අර භික්ෂුවට කියනවා, භික්ෂුව යමෙන් ඉන්ද්‍රිය සංවර කර ගන්නවා නම්, භෝජනේ පමණ දැන වළඳිනවා නම්, නිදි වරාගෙන බණ භාවනා කරන්න මහන්සි ගන්නවා නම්, එයා මේ ශාසනය තුල දියුණුවක්, මහත් වූ දියුණුවක්, විපුල වූ දියුණුවක් ලබනවා කියන එක තමයි වෙන්නේ. ප්‍රතිපදාව කළ යුතු දේ. එහෙම නැත්තම් ඒකට සරලම වචනේ යා යුතු ගමන. ඒ තමයි පින්වතුනි යා යුතු ගමන. මහාන වෙච්ච භික්ෂුවට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන උතුම් ගුරුවරයා යා යුතු ගමන කිව්වා. නොයා යුතු ගමනත් කිව්වා. යා යුතු ගමන කියලා දීලා තියෙද්දිත්, නොයා යුතු ගමන කියලා දීලා තියෙද්දිත් ඒ භික්ෂුන් දක්ෂ උන්නේ යන්න කියපු මගේ යන්න. ඒ භික්ෂුන් දක්ෂ උන්නේ යන්න එපා කියපු මගේ නොගිහින් ඉන්න. අන්තිමේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ බුදු සසුන මුණ ගැහිලත් ඒ අය අවස්ථාව අහිමි කරගත්තා. අදටත් පින්වතුනි එච්චරයි. අද අපට අපේ ජීවිතය ඇතුලේ සැනසුමක් පිණිස බුදුරජාණන් වහන්සේගේ උතුම් ශාසනය, අතීතේ වැඩ හිටපු උතුම් යතිවරයන් වහන්සේලා මහා කැපකිරීමකින් ආරක්ෂා කරලා දායාද කළා. ඒ මහා කැපකිරීමකින් ධර්ම දායාදේ ලැබෙන්න පුරෝගාමී වෙච්චි
මහෝත්තම ශ්‍රාවක රත්නයක් තමයි අපේ ආනන්ද මහරහතන් වහන්සේ. ආනන්ද මහරහතන් වහන්සේගේ సంతානය තුල ඒ ධර්මයේ තැන්පත් වෙලා නොතිබුණා නම් බුදුරජාණන් වහන්සේගේ ඇවෑමෙන් මේ උතුම් පිළිසරණ අපට නැතු යන්න තිබ්බා. ආනන්ද මහරහතන් වහන්සේගේ වචනයක් ගානේ පිට වෙච්චි ඒ දහම සංගායනාවට ලක් වුණා. ඒක දෙවෙනි සංගායනා තුන්වෙනි සංගායනා බවට පත් වෙලා අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ හදවතේ රුවාගෙන ඇවිත් අපට දායාද කළා. ඒ මුළු ධර්ම දායාදයටම කියන්න පුළුවන් පින්වතුනි මඟ නොමඟ පෙන්වීම කියලා. කළ හැක්කේ පමණමයි. බුදුරජාණන් වහන්සේත් කළේ එච්චරයි. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ වැඩහුන් මහරහතන් වහන්සේලාත් කළේ එච්චරයි. අද වුණත් කරන්න පුළුවන්නේ එච්චරයි. මඟ නොමඟ කියලා දෙන එක. යන්න එපා කියපු මගේ නොගිහින් ඉඳීමත් යන්න කියපු මාර්ගය තෝරා ගැනීමත් තමන්ට පෞද්ගලිකයි.